Hello children. Grade 4 English First Term Test 2026 අද අපි හතර ශ්‍රේණියේ දූල පුතාලා වෙනුවෙන් පළවෙනි වාර පරීක්ෂණ පේපර් එකක් සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් අපි පේපර් එකට යමු. Fill in the blanks. ඔන්න හිස්තෙන් පෙරවීමක් තියෙනවා. අපිට යොදන්න තියෙන අකුරු දීලා තියෙනවා. ඔය කැටපිලා ඉන්නවනේ පැත්තකින්. A, E, I, O, U. Vowels තමයි හිස්තැන් වලට යොදන්න තියෙන්නේ. A, E, I, O, U. Okay, number 1 circle. ඔන්න පළවෙනි අකුර දීලා තිනවා. C, I, R, C, L. Family, family. F, A, M, I, L, Y. F, A, M, I, L, Y. Friend. යහළුවට friend. F, R, I, E. E-N-D, F-R-I-E-N-D, friend. B-E වලින් තියෙන අගට C-H තියෙනවා. Beach, B-E-A-C-H. Pond, පොකුණ, pond, P-O-N-D. Mosque, මුස්ලිම් පල්ලියට, mosque, M-O-S-Q-U-E. Okay, you will get 10 marks. ඔන්න ඒ ටික හරිනම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවා. Okay, question number 2. Name the parts. ශරීරේ කොටස් නම් කරන්න තියෙනවා. ඔන්න එකක් දීලා තියෙනවා. shoulder. shoulder උරහිස දීලා තියෙනවා. අපිට ඔන්න තවල් ලියන්න දෙනවා leg, fingers, hand, eye, mouth. බලමු ඇස් වලට මොනවද කියන්නේ කියලා. ඇස. eye. mouth කටට mouth. Fingers, ඇඟිලි වලට කියන්නේ fingers, F-I-N-G-E-R-S. Hand, අත, hand. බලමු කකුලට leg. Okay, you will get 10 marks. ඔන්න එහෙම ලියලා තියුණා නම් ලකුණු 10. Okay, fill in the blanks with is, are. Is, are යොදලා හිස්තැන් පුරවන්න තියෙනවා. ඔන්න ඔයාලා හතරේ පන්තියේදී ඉගෙනගෙන ඇති. අපි දැන් ওই පළවෙනි එක්සැම්පල් එක දීලා පාරක් තිබෙනවා. එතකොට අපි කියන්නේ there is a path. path කියනවා පාරට. road කියලා කියන්නත් පුළුවන්. there is a road. එතකොට එකක් තියෙනවා නම් අපි there is a කියලා තමයි යොදන්නේ. ගොඩක් තියෙනවා නම් අපි යොදන්නේ there are flowers. මල් තියෙනවා. ඔන්න ගොඩක් නිසා අපි යොදන්න ඕනේ there are flowers. ඔන්න සමනලුන් ගොඩක් ඉන්නවා. එහෙනම් is ගැලපෙන්නේ නැහැ. there are butterflies. there are butterflies. ඔන්න ලොකු ගසක් තියෙනවා. එකයි තියෙන්නේ. එහෙනම් අපි නෙවෙයි යොදන්නේ. is. there is a big tree. there is a big tree. ලිඳක් තියෙනවා. එකයි තියෙන්නේ. එහෙනම් අපි is යොදන්නේ. there is a well. bird bath එකක් තියෙනවා. there is a bird bath. මේ විදිහට හිස්තැන් පිටවනම ඔයාටත් 10 marks ලැබෙනවා. Okay, ඔයාටත් පුළුවන් මේ online classes වලට join වෙන්න. grade 4 English. සෑම අඟහරුවාදම තියෙන්නේ. හවස 5 ඉඳලා 6:30 දක්වා. අය කරන්නේ රුපියල් 1000ක් පමණයි. ඔයාගේ නම ඒ වගේම පන්තිය ලියලා මෙන්න මේ WhatsApp අංකයට මැසේජ් එකක් එවුවන් ඔයාටත් පුළුවන් නොමිලේම මේ ක්ලාස් එකට join වෙන්න. registration fee එකක් නැහැ. ලියාපදිංචි ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔයාට මේ මැසේජ් එක එවපු ගමන්ම ක්ලාස් එකට join වෙලා පාඩම් ඉගෙන ගන්න පුළුවන්. සති දෙකක් පමණ ඉගෙන ගත්තට පස්සේ තමයි ඔයාට ක්ලාස් ෆීස් ගෙවන්නේ. එහෙනම් ඔයාත් අදම මැසේජ් එකක් එවන්න. Okay, look and write the word. look and write the word. ඔන්න පළවෙනිම parrot. ගිරවෙක් ඉන්නවා parrot අපි ඉංග්‍රීසි වලින් කියනවා. උදැල්ලක් තියෙනවා. Yes, how to say? Hoe. H-O-E. Hoe. H-O-E. Hoe. නාසය.
nose. N-O-S-E. nose. ඔන්න කෝෂයක් තියෙනවා. අර සමනලයාගේ ලයිෆ් සයිකල් එකේ තියෙන කෝෂය. cocoon. C-O-C-O-O-N. cocoon. ඔන්න ශවලක් තියෙනවා. shovel. S-H-O-V-E-L. shovel. පන්සලක් තියෙනවා. temple. T-E-M-P-L-E. Okay, you will get 10 marks. Okay, number 5. Read and match. ඔන්න ප්‍රශ්න අහනවා අනිත් පැත්තේ answers තියෙනවා. Hello, how are you? I'm good, thank you. What is this? මේ මොකද්ද? What is this? It is a fish tank. ඒක මාළු ටැංකිය. Where do buses stop? කොහෙද බස් නවත්තන්නේ? At the bus stop. bus stop එකේ. What do you like? මොනවටද ඔයා කැමති? What do you like? I like chocolate. I like chocolate. Do you like vegetables? ඔයා එළවලු වලට කැමතිද? ඔයා එළවලු වලට කැමතිද? Yes, I do. ඔව් මං කැමති. Where do you like to visit? කොහෙද ඔයා යන්න කැමති? Where do you like to visit? I like to visit the beach. I like to visit the beach. Okay, you will get 10 marks. Read and fill in the blanks. ඔන්න හිස්තැන් පුරවන්න තියෙනවා. නිවැරදි ක්‍රියාපදේ යොදන්න තියෙන්නේ. නිවැරදි ක්‍රියාපදේ. Washers, pigs, waters, dumps, weeds. Sayuri keeps her garden clean. ඔන්න මේ පාඩමක් තියෙනවා නේද? ඔයගොල්ලන්ගේ ස්කූල් බුක් එකේ තියෙනවා මේ පාඩම. Sayuri keeps her garden clean. Sayuri තබා ගන්නවා ඇගේ වත්ත පිරිසිදුව. ඔන්න keeps කියන verb එක තමයි යොදලා තියෙන්නේ. ඔන්න ඇය කොහොමද වත්ත පිරිසිදුව තබා ගන්නේ? අනිත් ඒවත් අපි කියමු. She blank leaves. ඇය කොළ. මොකද කොළ වලට කරන්නේ? ඇය කොළ ඇහිඳිනවා. ඔව් ඇහිඳිනවා කියන්නේ අපි යොදන්නේ picks. She picks leaves. She picks leaves. She blank the plants. ඇය පැලවලට. මොකද කරන්නේ පැලවලට? වතුර දාන. Waters. She waters the plants. She waters the plant. She blank the garden. ඇය වත්ත. ඇය වත්ත මොකද කරන්නේ? ඇය තනකොළ ගලවනවා වත්තේ. වල් පැලෑටි ගලවනවා. She weeds the garden. She weeds the garden. Next one, she blank garbage into the bin. Garbage කුණු කසල. කුණු කසල දානවා bin එකට. ඔන්න ඒකට අපි කියන්නේ dumps කියලා. She dumps garbage into the bin. She blank her hand. ඇගේ අත් මොකද කරන්නේ? අත් වලට මේ වැඩ ඔක්කොම කරලා ඉවරලා. She washes. She washes her hands. Okay, let's read. Senuri keeps her garden clean. She picks leaves. She waters the plant. She weeds the garden. She dumps garbage into the bin. She washes her hands. Number 7. Find and write. ඔන්න මේවට අදාළ වචනේ සොයලා ලියන්න ඕන. Example is given. A pet animal, සුරතල් සතෙක්. ඔන්න rabbit. Pet animal, rabbit. A garden tool. ගෙවතු උපකරණයක්. A garden tool. Playground, bookshop, watering can, scissors, airport. ඔන්න ඒකෙන් ගෙවතු උපකරණයක් තියෙන watering can. It helps to cut papers. It helps to cut papers. උදව් වෙනවලු කඩදාසි කපන්න. Playground, bookshop, scissors, airport. Scissors කතුරට කියන්නේ scissors. We buy books at the අපි පොත් මිලට ගන්නවා. කොහෙන්ද ගන්නේ? bookshop.
The planes land at the planes. ගුවන් යානා නවත්තනවා. Airport. We play at the. අපි සෙල්ලම් කරනවා. කොහෙද අපි සෙල්ලම් කරන්නේ? Playground. Okay, let's read. A pet animal, rabbit, a garden tool, watering can. It helps to cut paper, scissors. We buy books at the bookshop. The planes land at the airport. We play at the playground. Read and make sentences. ඔන්න වචන මාරු කරලා තියෙන්නේ. අපිට හරි ගස්සන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයටත් මේ වගේ දෙකක් එනවා. In I මාතලේ live. I කියන එකෙන් අපි පටන් ගන්නවා. මම ඉන්නේ මාතලේ. I live in මාතලේ. I live in මාතලේ. Are these my shoes? These වලින් තමයි පටන් ගන්න. These are my shoes. මේවා මගේ සපත්තු. Amal a garden beautiful has. අමල්ට තියෙනවා ලස්සන ගෙවල්. Amal has a beautiful garden. Amal has a beautiful garden. අමල්ට තියෙනවා ලස්සන ගෙවල්. Garden clean our let's. ඔන්න let's වලින් පටන් ගන්න. Let's අපි වත්ත පිරිසිදු කරමු. Let's clean our garden. Let's clean our garden. අපි අපේ වත්ත පිරිසිදු කරමු. Has it fins orange? It වලින් පටන් ගන්න. ඌට තියෙනවා තැඹිලි පාට වරල්. It has orange fins. It has orange fins. Okay, you will get 10 marks. Read and answer the questions. ඔන්න ඔයගොල්ලෝ හතරේ පන්තියේදී ඉගෙන ගත්තා. නෝටිස් එකක් කියවලා අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. බලමු අපි නෝටිස් එකේ මොනවද තියෙන්නේ. Notice a book fair. Date Friday the 25th of April. Time from 8 a.m. to 12 noon. Place at the main hall. You can buy books, papers and school items. We invite all the students. Readers Club. 10th April 2025. The notice is about. මේ notice එක ගැනයි. මොකක් ගැනද මේ notice එක? ඔන්න notice එකේම තියෙනවා a book fair කියලා. The notice is about a book fair. The date is. date කියන්නේ දිනයට. The date is Friday the 25th April. The date is Friday the 25th April. On Friday කියලා ආවනම් තවත් හොඳයි answer එකට. The date is Friday the 25th April. The time is on a time එක වෙලාව ලියන්න ඕනේ. The time is from 8 a.m. to 12 noon. අටේ ඉඳන් දවල් 12 වෙනකම්. The place is the place ස්ථානය at the main hall. The place is at the main hall. Organizes it. සංවිධානය කරන. ඔන්න අගටම තියෙනවා කවුද සංවිධානය කරන්න කියලා. Readers Club. Readers Club organizes it. ඔන්න readers කියන එක පොඩි වැරදීමක් තියෙනවා. S අකුරේ අගට තමයි apostrophe දාන්න ඕන. S අකුරේ අගට. Readers Club organizes it. Okay, you will get 10 marks. Okay, last question. Write 5 sentences on one of the following. මෙන්න මේ මාතෘකා එකක් ගැන වාක්‍ය පහක් ලියන්න තියෙනවා. My pet. My pet. My pet is a cat. මගේ සුරතලා පූසෙක්. Its name is Kitty. උගේ නම Kitty. It is white in color. ඌ සුදු පාටයි. It likes milk. ඌ කැමති කිරි වලට. I love my pet. මං ආදරේ මගේ සුරතලාට. ඔය වගේ වාක්‍ය පහක් ලියන්න තියෙනවා. My family කියන එක ලියන හැටිත් අපි බලමු. My family is small. මගේ පවුල කුඩායි. There are only 5 members. Sorry, there are only 4 members. එහි ඉන්නේ සමාජිකයෝ 4 දෙනෙක් පමණයි. There are only 5 members. Only කියන්නේ පමණයි. Members කියන්නේ සමාජික.
They are ඒගොල්ලෝ නම් my father, mother, brother and me. මගේ තාත්තයි, අම්මයි, මගේ අයියයි මමයි. We live happily. අපි ජීවත් වෙනවා සතුටින්. I love my family. මං ආදරේ මගේ පවුලේ අයට. My home garden. My home garden is very beautiful. මගේ ගෙවත්ත හරි ලස්සනයි. There are flower plants. එහි තිබෙනවා මල් ගස්. I water them. මම ඒවට වතුර දානවා. They have flowers. ඒවයි මල් තියෙනවා. I love my home garden. මං ආදරේ මගේ ගෙවත්තට. මේ වගේ වාක්‍ය පහක් ලියවනම් ලකුණු 10ක් ලැබෙනවා. Okay, that's the end of the paper. ඔයාටත් පුළුවන් මේ online classes වලට join වෙන්න. 4 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. ඔයාට තියෙන ඔයාගේ grade එක, පන්තිය සහ නම WhatsApp කරන්න. grade 4 class එක තියෙන්නේ අඟහරුවාදා. සෑම අඟහරුවාදකම සවස 5 සිට 6:30 දක්වා. class fees එක එන්නේ රුපියල් 1000යි. ඉතින් මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න ඔබේ නම සහ ශ්‍රේණිය. එහෙනම් ඔයත් ඔබේ නම සහ ශ්‍රේණිය සඳහන් කරලා මේ නම්බර එකට WhatsApp message එකක් එවන්න තියෙනවා. ඔබට class එකට join වෙන්න පුළුවන්. ලියාපදිංචි ගාස්තු අය කරන්නේ. මේ message එක එව්වේ හැටියෙම ඔයාට පුළුවන් පන්තියට join වෙන්න. සති දෙකක් පන්ති ඉගෙන ගැනීමෙන් පසු තමයි class fees ගෙවන්න අවශ්‍ය වෙන්නේ. class fees රුපියල් 1000ක් පමණයි අය කරන්නේ. Okay, that's the end of the lesson. Okay, share this video with your friends. එනවා ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. Good luck children.